ඔන්න ඉතින් හැමදාම වගේ අදත් අපි කතාව පටන් ගන්නේ පුංචි සූකිරිගෙන්. ඔයාලා දන්නවනේ සූකිරි හරිම හොඳ දරුවෙක් කියලා. ඉතින් සූකිරිගේ ගමේ හිටියා හරිම නරක මස්සලෙන්දෙක්. මේ මස්සලෙන්දා සූකිරිගේ ගමේ හිටපු පොහොසත්ම කෙනා. සත්තු මරලා විකුණලා සල්ලිය බාගෙම යහමින් හොයාගත්ත කෙනෙක්. අම්මේ මොකද පුතේ මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ පාර මොකද්ද? අර මස්සද්ද මාම ඉන්නේ. ඒ මාම අච්චර සත්තු මරන්නේ පව් නැද්ද? පව් තමයි පුතේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා බුදුහාමුදුරුවෝ පන්සිල් පද පාට මුලින්ම දැම්මේ ප්‍රාණඝාතයේ තරම්ම පව් නිසානේ පුතේ. ඉතින් අම්මේ එහෙනම් ඇයි මේ මාම සත්තු මරන්නේ? ඒකේ මිනිස්සයාගේ කැමැත්තනේ පුතේ. අපිට පුළුවන් ද රට ලෝකෙ මිනිස්සු හදන්න? අනේ මන්දා ඔයාටත් ඕන නැති දෙයක් නෑනේ. අම්මේ අපිට බැරිද මේ මාමට ගිහින් තේරුම් කරලා දෙන්න මේ කරන වැඩේ නරකයි කියලා? බුදු අම්මෝ ඒ මනුස්සයාට පින්පව් කියලා දෙන්න ගියොත් අර මස් කපන මන්නෙම අපිටත් බෙදයි පාර. ඒ මනුස්සයා කරන දේවල් ඒ මනුස්සයා අරගෙන යයි. අපි එහෙම පව් නොකර හොඳින් ඉමුකෝ පුතේ. එහෙම කියලා බෑ අම්මේ. මට දුකයි මේ අහිංසක සත්තු ගැන. බලන්න අර මස් කඩේ කොකුවල එල්ලෙන සත්තු. අපිට එහෙම පිට මිනිස්සු වෙනස් කරන්න බෑ පුතේ. ඒ මනුස්සයා දැනුම තේරුම තියෙන වැඩිහිටියෙක් නේ පුතේ. හොඳ නරක නොදැන ඉන්නව නෙමෙයිනේ. එහෙම කියලා බෑ අම්මේ. මම මොකක් හරි කරනවා මේකට. ඔයා ඔය පඬිත වැඩ කරන්න ගිහින් අපිට මේ ගමේ ඉන්නත් නැති කරනව එහෙම නෙවෙයි ළමයෝ. සුමනෝ ඉක්මනට මෙහාට එන්නකෝ. මුකෝ මේ සද්දේ? මේ අද පංකාදු වල්ලූරෙක් අහුණා. ඕන් ඕක පිටින්ම කුදලගෙන මස් කඩේට දක්වනව එහෙම නෙවෙයි හොඳේ. ගාතයක් හරි ගෙදර කන්න තියන්න. කන්න නම් ඔය ඕන තරම් මස් වර්ග තියෙන්නේ. මේක නම් බලන් ඉද්දි සල්ලි වෙයි සුමනෝ. මේකගේ ගාතයක්ම බර ගානකට දෙන්න හැකි. ඕන් ඕකේ තන්නාවට සල්ලි කඳු ගහන්න හදනවා. ඔන්න ඕගේ මස් ගාතයක් තියලා යනවක මිනිස්සයෝ. මාත් මේ උරු මස් ඩිංගක් කන්න නැතුව දොළ දුකේ වගේ හිටියේ. හරි නහයෙන් අඬන්න නැතුව ඉන්නකෝ. හොද්දට ටිකක් දීලා යන්නම්කෝ. ඉක්මනට ගිහින් ගිනි මැලයක් ගහන්න සුමනෝ. මේකව පුච්චලම ගන්න ඕන. හා ඉන්න මන් දර ටිකක් අරගෙන එන්න. අද නම් හොඳ කුරහන් තල්පයක් හදාගන්න ඕනේ. දඩමසට හරියන්නම. මතක් වෙද්දිත් පටට කෙල්ල වුණනවා. මේ මිනිස්සෙකේ තියෙන පෙරේතකම අදම මේ ඌරු මස් කනවා වගේනේ. ඔහෙට මං කී දොහක් ඉඳලාද කියන්නේ? මන්දක් තියෙනකේ ඌරේ කොටු වෙන්නම තියන්න කියලා. හැමදාම ඔය මෝයිත්තව හාව කාලා මට එපා වෙලා හිටියේ. මොකද දරුව මේ උතේ ඉඳලා ගහ යට මොනවද ඔය කල්පනා කරන්නේ? බලන්නකෝ තාත්තේ. අදත් අර මස්සද්ද මාම උදේම කැලෑ පැත්තේ ඉඳලා ලොකු ඌරෙක් කර තියාගෙන ගියා. ඉතින් ඒක ගැන මොනවද පුතා කල්පනා කරන්නේ? මට හරිම දුකයි තාත්තේ. ඒ සත්තු ගැන. ඒ කැලෑවේ ඉන්න සත්තු කී දෙනෙක් නම් මේ වෙද්දි මරලද්ද? පුතා දුක් වෙන්න එපා. ඒවට දඩුවම් ඔය මිනිහයට මේ ආත්මේ නැතත් ලබන ආත්මෙදී හරි ලැබෙයි. තාත්තේ ඒ මාමට දඬුවම් ලැබුණ කියලා සත්තු බේරෙන්නේ නෑනේ. මට ඕනේ සත්තුන්ගේ ජීවිතේ බේරගන්න. අපි බලමුකෝ පුතේ. අපිට කරන්න පුළුවන් දෙයක් නෑනේ. මොකෝ අපි පොලිසියන්නද? ඔය මිනිස්සයා මස් ටික වෙලාවට පොලිසියටත් දෙනවා. ඉතින් මස්සද්දගේ සත්තු මැරිල්ල කෙලවරක් නැති තැන පුංචි සූකිරි සත්තු බේරගන්න උපායක් කල්පනා කරා. සූකිරි හිතුවා හැමදාම මස්සද්ද පස්සෙන් ගිහින් සත්තු මරන්න උගුල් අටවන තැන් බලාගෙන ඉඳලා ඒවට අහු වෙන සතුන්ව බේරලා යවන්න. දැන් ඉතින් සූකිරි හැම වෙලාවෙම හැංගිලා ඉඳන් මස්සද්දගේ ගෙදර ඔත්තු බලනවා. සුමනෝ මං කැලෑවට ගිහින් එන්නම්. ඔහේ මං එනකන් අර ඉත්ත මස් ටික ලේස්ති කරන්නකෝ කඩේට ගෙනියන්න. හා ඔහෙ ගිහින් එන්නකෝ එහෙනම්. ඔන්න මස්සද්ද මාම ගෙදරින් එළියට ආවා. දැන් හොරාටම මේ මාමගේ පස්සෙන් යන්න ඕනේ. අඩි සද්දයක් ඇහෙනවා වගේ. කවුරු හරි පස්සෙන් එනවද? කවුරුත් නෑ. මගෙත් හිතේ මනස්ගාත. මෙතන හොඳ උගුල අටවන්න. හොඳ මන්දක් වදින්න ඕන. මස්සද්ද මාම මෙතනින් යනකම් ඉඳලා
මේ උගුල ලිහන්න ඕනේ. හරි ටිකක් හවස් වෙලා ආයෙම ආවනම් මගේ වාසනාව කරතියාගෙන යන්න බැරි වෙනකන් නේ. ඔන්න ඉතින් සූකිරි කොහොම හරි දවස් ගානක් ඇහැ ගහගෙන ඉඳලා මස් ඇද්දගේ හැම උගුලක්ම ලිහන්න ගත්තා. ඉතින් දවස් ගානකින් මස් කඩේට මස් ටිකක් හොයාගන්න බැරි වුණ මස් ඇද්දටත් හොඳටම තරහ ගිහින් හිටියේ. මොන මගුලක්ද සුමනෝ මේක? දැන් දවස් ගානක් මගේ උගුල ලිහලා දාලා. දවසක් දෙකක් සතෙක් ලියාගෙන ගියා කියමුකෝ. මේ සති ගානක් එහෙම වෙන්න බෑනේ. මොකෙක් හරි මස් ටික හොරකම් කරනවද්ද? මටත් ඕකම හිතුණ සුමනෝ. හැබැයි ඉතින් මාත් එක්ක සෙල්ලම් දාන්න ආවොත් ඒනේ කාලට ආයේ මේ මහ පොළ උඩ නම් ඉන්න මං ඉත තියන්නේ නෑ. අල්ලගන්නන්කො මං ඕක කරන උන්දලව. කෝකටත් අපි හැගහගෙන මේමුකෝ. කවුද දන්නේ? රවුම අනිත් මස් කඩවල උන්දල මේක කරනවද කියලා? මට නම් සැකාර ජිනයමයි. උන්ද මේ ටිකේම අපිට අංජියක් අදින්න තටමම හිටියේ. මට ඉතින් ඔය කවුරුනත් අදාළ නෑ සුමනෝ. මේ ගිනිපටේ තියනකම්. දවස් ගානක් ගෙවිලා ගිහින් මස් ඇද්දට මස් කඩේ වහන්න වෙන තැනටම ආවා. ඔය අතරේ දවසක් උදෙන්ම ගිහින් උගුලටවපු මස් ඇද්දා ආයෙ මෙතනින් පිට වෙලා එන බව පෙන්නලා හැංගිලා හිටියා උගුල ගලවන කෙනා අල්ලගන්න. මේ කිසිම දෙයක් නොදන්න අපේ පුංචි සූකිරි ඉක්මනට ගිහින් අටවපු උගුල ලිහලා දාලා එතනින් පිට වෙලා දුවලා ආවා. සුමනදාස මේ සිරිපාල අයියනේ. මොකද අයිය මේ වෙලාවේ පේනවනේ මේ ගිනිපටේ මේක කෙරුම බලාගන්න ආසද ඔහෙලා? මොකද්ද සිරිපාල අයියේ ඒ හරුප කතාව? හරුප කතාව? ඇයි ඔහෙලා දන්නේම නැද්ද? ඔහොලගේ පුතණ්ඩියාගේ කෙරුවාව? මට අහුනේ නෑ හරියට. අහුනා නම් මං ඔය අනිතුන් වගේ හුරතල් කරන්නේ නෑ. මොකද්ද සිරිපාල අයියා අපේ දරුවා කරේ? දරුවෙක් නෙවෙයි ඒක මරුවෙක්. මගේ උගුල් හැමදාම පන්නලා. ඒ මන්දිවට මන්දට අහුවෙච්ච සත්තුත් නිදහස් කරලා. මේ අවසාන වතාව ගොයියෝ. මේක එකක හොඳ වෙලාව කියලා හිතා ගන්න. සිරිපාල අයියේ අපිට සමා වෙලා අයියා දැන් යන්නකෝ. අපි අපේ ළමයගෙන් වෙච්ච වැරද්ද හදන්න. හරි මං යන්නම්. හැබැයි මතකනේ මේ අවසාන වතාව. මොනවද පුතේ ඔයා මේ කරන වැඩ? මම මුල්නුත් කිව්වනේ අපි මේ ගමේ ඉන්න ඕනේ කියලා. ඔය සිරිපාලට මස් වැද්ද කියන්නේ නිකම්ම නෙවෙයි ළමයෝ. ඔය මිනිස්සෙට මනුස්සකම ගෑවිලාවත් නෑ. පුංචිද ලොකුද අදාළ නෑ. එහෙව් මිනිස්සු එක්ක අපි මොකටද හැප්පෙන්නේ? හරි තාත්තේ. මං ආයෙම එහෙම නොකර ඉන්නම්කෝ. අහිංසක සත්තු පවුනේ තාත්තේ. ඒකයි මං එහෙම කරේ. ඔන්න ඉතින් දවස් ගානක් ගෙවිලා ගියා. ආයෙම පුරුදු විදියට මස් ඇද්දා තමන්ගේ වැඩේ ජයටම කරගෙන ගියා. මේ අතරේ සූකිරිත් කරපු වැඩේ නිසා අම්මගේ තාත්තගේ වචනට කීකරු වෙලා ගෙදරටම වෙලා හිටියා. ඒත් ටික දවසක් යද්දි සූකිරිට ආයෙම සතුන් ගැන දුක හිතුණා. ඉතින් සූකිරි අම්මලගේ හොරාටම ආයෙම සත්තු නිදහස් කරන වැඩේ පටන් ගත්තා. ආයෙම උගල කවුරු හරි පන්නලා සුමනෝ. එකත් එකට මරක ඔළුව වෙන්නේ නැති. ඒක වෙන්න බෑ සුමනෝ. මං දැන් දවස් ගානක් දැක්කා. ඒක ගෙදරමයි ඉන්නේ. මේකට දැන් අපි මොකද්ද කරන්නේ? අතට මල්ල ගනකම් කිසි දෙයක් කරන්න වෙන්නේ නෑ. අපි ඔය උගුල පන්නන යෝධයටත් උගුලක් අටවමු. අපි සත්තුන්ට අටවන උගුල ළඟින්ම ලොකු වලක් හරමු. උගුල පන්නන උන්දට පාඩමක් ඉගෙන ගන්න. ඒක නම් හොඳ අදහස. ඉන්නකෝ මං අද රෑම ඕක කරන්න. දැන් නම් සූකිරි කියන දේ අහනවා වගේ. ඇයි අම්මා එහෙම කිව්වේ? නෑ ඉතින්. දැන් සෙල්ලම් කරන්න යනවා විතරනේ. උගුල් පන්නන්න යන්නේ නෑනේ. ඒ වගේ වැඩ නම් ආයෙම කරන්න එපා පුතේ. ඕවා අපේ ජීවිත නැති වෙන වැඩ. හා තාත්තේ මං ආයෙ මේ වගේ වැඩ කරන්නේ නෑ. අද නම් පාන්දරම යන්න ඕනේ. අම්මලා නැගිටින්න කලින්. උගුල් ටික අද පන්නලා ආවේ නැති වුණොත් අදත් අහිංසක සත්තු කීයක් මැරෙයිද? අනේ ඉතින් අපේ පුංචි සූකිරි අම්මලා නැගිටින්න කලින්
ඉක්මනින් අවදි වෙලා මස් ඇද්දගේ උගුල් පන්නන්න ගියා. උගුල් පන්නපු සූකිරි ආයෙම එන්න හදද්දි ලොකු නාගයෙක් ඉන්නවා දැක්කා. ඉතින් නාගයට බය වුණ සූකිරි ගෙදර එන පාර වෙනස් කරලා වෙන පාරකින් ගෙදර ආවා. ඇත්තටම ඉතින් මේ නාගයා හිටියේ මස් ඇද්ද සූකිරිට අටවපු උගුල ළඟ. සූකිරි එතනින් ආවනම් සූකිරිව වලට වැටෙනවා. මේ අතර කැලෑවට මහ හුළඟක් ඇවිත් ගස්වල කොළ වැටිලා මස් ඇද්ද අටවන උගුල වගේම කැලේ මුළු පොළොවම කොළ වලින් වැහෙනවා. ඔහේ අධ්‍යයනේ නැද්ද මන්දි බලන්න. යන්න ඕන සුමනෝ. අද රින්ගන් නින්ද ගියාද වන්දා. ඔහේ මම වේල පහවදි කරෙත් නෑනේ. ඔයට විතරක් නෙමෙයි මට ටිකක් නින්ද ගියානේ. මූණකට හොදගෙන ඉක්මනට ගිහින් එන්නකෝ. පුතා නැගිටින්න දරුවෝ. දැන් දවල් වෙලා. අනේ අම්මා. තා ටිකක් නිදා ගන්නම්කෝ. මුක්කෝ මේ කම්මැලි වෙලා. දැන් හොඳටම දවල් වෙලා. නැගිටින්න ළමයෝ. ඔන්න ඔහේ ටිකක් නිදා ගන්න දෙන්න ඔය ළමයට. මේ නිවාඩු කාලේ නිදා ගන්න නැත්තම් ඉස්කෝලේ පටන් ගත්තම නිදා ගන්නද? තාත්තගේ හුරතලේ තමයි මේ ළමයවත් නරක කරන්නේ. තාත්තල පුතාලා ඕන දෙයක් කරගන්න. ඔයා ටිකක් නිදා ගන්න සූකිරි. ඔන්න එහෙනම් මං නිදාගත්තා. හා නිදා ගන්නකෝ. මේ උකුල මේ මුළු කැලෑවම කොළවලින් වැහිලානේ. දෙවියනේ කිසි දෙයක් හොයාගන්න බෑනේ. බුදු අම්මෝ ඔන්න ඉතින් කැලෑව වැහෙන්න කොළාතු වැටුණු නිසා තමන් අටවපු උගුල තමන්ටම හොයාගන්න බැරි වුණු මස් ඇද්දා තමන්ගේ හුලටම හොයලා දවස් ගාණක් නිරාහාර විඳලා මිය ගියා. තාම සිරිපාල අයියා ගැන ආරංචියක් නැද්ද සුමනක්කේ? තාම නෑ නංගියේ. හැම තැනකම හෙව්වා. තව යන්න කියලා කිසි තැනක් ඉතුරු වෙලා නෑ. අනේ අපිටත් දුකයි මේ වුණ දේවල් වලට. ඒත් අයියට මොකද උනේ කියලා හිතා ගන්න තමයි අපිටත් බැරි. මේක මෙහෙම උනේ අපේම වැරදි හින්දා නංගියේ. අපේ මිනිස්සයා තෝනමට වඩා පව් කරා. ඒවට මාත් උල්පන්දන් දුන්නා. දැන් මේ මිනිස්සයා තාගියතක් නෑ. මාත් මෙහා සරණ වෙලා මේවා අපේම වැරදි. අපි කරපු පව් වලට දඬුවම් ලැබුණා. ඉතින් ඔන්න දින සති ගෙවිලා ගිහින් ගම්මේ අයගේ උදව්වෙන් සුමන මුළු කැලෑවම පීරලා මස් ඇද්දගේ මිනිහ හොයාගත්තා. තමන් අතින් වුණු වැරදි සුමන තේරුම් ගත්තත් තමන්ගේ මනුස්සයත් අහිමි වුණ නිසා අගහිඟකම් වැඩි වෙලා කෑම බීම හිඟ වුණ නිසා සුමන අසරණ වෙනවා. සූකිරි හැමදාමත් හොඳ දේවල් විතරක්ම කරපු නිසා හැමෝගෙම ආශිර්වාදය මැද හොඳ දරුවෙක් විදියට සතුටින් ජීවත් වුණා.